hello යාළුවනේ මගේ මුටි ඇන්තෝරියම් channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට කල්පනා කළා වීඩියෝ එකක් ගේන්න ගහක් කට් කරගන්න. මේ දවස්වල ඉතින් වැහි කාලේ නිසා ඔයගොල්ලෝ ඔක්කොටම ගස් කට් කරන්න හොඳම කාලේ. ඒක නිසා මම ගහක් කට් කරගන්න මම සාමාන්‍යයෙන් මම ටිකක් ලොකු ගහක් තමයි ගත්තේ. ලොකු ගහක් අද කට් කරන්නේ කොහොමද කියලා ඔයගලන්ට පෙන්නන්න මම ගත්තේ. මේ තියෙන්නේ ගහ. එතකොට මම මේකට මාධ්‍ය සකස් කරගෙන තියෙන්නේ. මාධ්‍ය සකස් කරගත්ත මාධ්‍ය තියෙනවා. ඔස්මොකොට් N එක තියෙනවා. අඟුරු තලක තියෙනවා. පෝච්චියක් තියෙනවා. එතකොට සකස් කරගත්ත දිලීරනාශක තියෙනවා. ඒවට අවශ්‍ය උපකරණ ළඟ තියාගෙන ඉන්නේ. එතකොට මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද අපි මේක කට් කරන්න කියලා. යාළුවනේ ගොඩක් අය මේ ගහක් කට් කරන්න ඇත්තටම බයයි. දැන් මම හිතුවා මේ පෝච්චියේ යට කොටස අපිට ඕනනම් යට කොටස සම්පූර්ණ එළියට අරන් ගහ කට් කරන්නත් පුළුවන්. නැත්නම් යට කොටස කොළ දෙක තුනක් තියෙන්න උඩ කොටස ටොප් කට් එක අපිට වෙන් කරගන්නත් පුළුවන්. දැන් මේකේ ඔයගලන්ට පේනවා මේ මුල් කීපයක් කට් මුල් කීපයක් හොඳින් වර්ධනය වෙලා තියෙනවා. ඒක නිසා මම ඒ කට් මුල් කීපය උඩ කොටසට එන පරිදි මම මේ ගහ කට් කරගන්න හිතුවා. එතකොට අපි යට කොටසට ඇත්තටම අපිට කොළ දෙක තුනක් තිබුණත් සෑහෙනවා. දැන් මේ විදිහට අපිට පහසු දෙයක් කතුර හෝ මේ වගේ අඬුවක් හෝ පාවිච්චි කරන්න පුළුවන්. මට මේකට පහසුයි කියලා හිතෙනවා පිහිය. ඒක නිසා මම පිහිය පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට තරමක ඇන්ගල් එකකට මේක අපි කපා ගන්න ඕනේ. මේ මුල් දෙක කැපෙන්නේ නැති වෙන්න උඩ කොටස අපි මේ විදිහට කට් කරගමු. මේ විදිහට කට් කරගන්නවා. ඔව් දැන් අපි මේ වෙන් කරගත්ත টොප් කට් එක බලන්න ඒකේ මුල් දෙකක් හොඳින් තියෙන විදිහට අපි කට් කරගෙන තියෙනවා. එතකොට අපි ඒක පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ දැන් මේ කොටස අපි පළවෙනියෙන්ම කරන්නේ අපි අඟුරු තලපය සාදාගත්තා. මේ අඟුරු තලපය අපි ගා ගන්න ඕනේ මේ කට් එකේ. මොකද දිලීර ආසාදන වෙන එක වළක්වන්න ඕගොල්ලෝ හැමෝම දන්නවනේ. මල් වවන අය හොඳින් දන්නවා. දිලීර ආසාදන නැති වෙන්න මේක අපි ගා ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ කොටසේ වැඩේ ඉවර කරනවා. හරි ලේසි යාළුවනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ ඔස්මොකොට් N එකෙන් ටිකක් දානවා. දාලා අපි මාධ්‍යයෙන් ටිකක් මේ ඔස්මොකොට් ටික වැහෙන්න දානවා. ඇත්තටම මේ කොටසේ වැඩේ දැන් ඉවරයි. මේකේ කොලයක් ඇල්ල තියෙන එක මම අයින් කරනවා. ඊට පස්සේ අපි මේක අයින් කරලා පැත්තකින් තියනවා. ඊට පස්සේ අපි උඩ කොටස ගන්නවා. ඒකෙත් අපි මේ අඟුරු තලපය හොඳින් ගා ගන්නවා මේ කැපුම් තලයේ දිලීර ආසාදන වෙන එක වළක්ව ගන්න. ඊට පස්සේ අපි පොට් එක ගන්නවා. අපි මීඩියා ටිකක් දා ගන්නවා. දාගෙන ඒකටත් අපි ඔස්මොකොට් N එකෙන් ස්වල්පයක් දා ගන්නවා. දාගෙන හොඳට මුල් ටිකට හානියක් නොවන විදිහට මුල් ටික අහුරලා මේක හොඳට තියලා පොට් එකට වටේට අපි මීඩියා ටික දා ගන්නවා. මේකෙත් අර වගේ තමයි ගොඩක් ගහට හානි වෙන විදිහට ගොඩුවට තද කරන්නේ නැහැ. අපි මේ යම් ප්‍රමාණයකට ගොඩක් උඩට එන්න ඕනේ නැති වෙන්න විදිහට මීඩියා ටික දාගන්නවා. දැන් මේක අලුත් කැලයක් නිසා අලුත් පොට්ටයකට ගිය නිසා අපි මේකටත් අර අපි හදාගත්ත දිලීරනාශක ප්‍රමාණය වතුර ටික දාගන්න. මේකෙත් පෙරිලා යන විදිහට අපි ඒකත් දාගන්න. මේකත් ඇත්තටම මේකෙත් අපිට නම අමතක වෙන නිසා
අපි ඒ නම මේකෙත් ලියා ගන්නවා. මේක ඇවිල්ලා බටර්ෆ්ලයි ඔරෙන්ජ් එකක්. අපිට පහසු විදිහට එක්ක නම ලියා ගන්න, නැත්නම් ඕගොල්ලෝ අංකයක් සඳහන් කරගන්නවා නම් අංකය හරි සඳහන් කරගන්න තමන්ට පහසුයි. සුබ දවසක් අයබෝවන්.